හලෝ ඔගොල්ලෝ ඔක්කොම හොඳින් ඉන්නවයි කියලා මම හිතනවා හැමදාම වගේ සතුටින් ඉන්නවයි කියලා හිතනවා. ඉතින් යම් කිසි දෙයක් සිදු වෙන්නයි යන්නේ. ඉතින් මම ආව shopping කරන්න පොඩි සිදුවීමක් වෙන්න යන නිසා අනාගතයේදී. හරිද? මම අද shopping කරන්න ආවා කැරිෆෝ එකට. මේ කැරිෆෝ එක තියෙන්නේ අබුඩාබි වල මරීනා මෝල් වල. මරීනා මෝල් වල ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තමයි කැරිෆෝ එක තියෙන්නේ. ඊට පස්සේ ඒකෙන් අපි shopping කරලා ඉවරුනාට පස්සේ අපි දැක්කා බිල් එක පිටිපස්සේ තියෙනවා ළමයි එක එක රෙස්ටුරන්ට් වල නම් මෙන්ෂන් කරලා අපි ඒ රෙස්ටුරන්ට් වලින් කෑම ගත්තොත් එහෙම අපිට මේ ඩිස්කවුන්ට් හම්බ වෙනවා කියලා. නැත්තම් අපි කියමුකෝ දිරාම් 100ක කෑම ගත්තොත් එහෙම දිරාම් 20ක් අඩු කරනවා. අන්න එහෙම ඩිස්කවුන්ට් තියෙනවා ඒ බිල් එක පිටිපස්සේ තියෙද්දි. ඊට පස්සේ අපි ඒ බිල් එකේ කොටස දුන්නට පස්සේ අදාළ රෙස්ටොරන්ට් එකට ගියාම ගිහිල්ලා ඉවරලා එයාලට බිල් එක දුන්නාම එයාලගේ රෙස්ටොරන්ට් එකේ පොඩි කොටස කූපන් කෑල්ල කපාගෙන ඉවරලා ඒකට හරියන්න අපි ඉල්ලන අයිටම් එක දෙනවා. ඒකේ තියෙනවා මෙන්ෂන් කළා බර්ගර්ස් දෙකක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් බර්ගර් එකක් 35ක් කියමුකෝ එක බර්ගර් එකක් ඒ බර්ගර් එක 35ක් නම් අපිට ඒගොල්ලෝ 15කට දෙනවා. එතකොට දිරාම් 20ක ලාභයක් තියෙනවා. ඒ නිසා why not we are using this benefit if we buy something from the Carrefour, so we use it. Abu Dhabi Marina Mall එකේ rooftop එකේ තමයි තියෙන්නේ food court එක. food court එකේ නම The Canopy food court. හරිම ලස්සනයි. පේනවනේ වහල canopy එකකින් තමයි cover කරලා තියෙන්නේ. ඒක තමයි යාලා The Canopy කියලා දාලා තියෙන්නේ. McDonald's තියෙනවා, Papa John's තියෙනවා, KFC තියෙනවා. ඉතින් নানা ප්‍රකාර එක එක જાතියේ ටෙක්සාස් තියෙනවා. දැන් ওই Papa John's කියන පිට්සා එක දිරාම් ඒ කියන්නේ ඔරිජිනල් ප්‍රයිස් එක වෙන්නේ දිරාම් 45යි. මීඩියම් සයිස් එක. ඒක අපි දිරාම් 20ට තමයි ගත්තේ. එතකොට අර බර්ගර් දෙකක් තිබුණේ ළමයි. ඒ බර්ගර් දෙකම ඒ වගේ ගාණක් තමයි උනේ. මට මතක නැහැ. අපි ගත්තේ ඒක දිරාම් 25ට. ලොකු ලාර්ජ් කෝක් එකක් දෙනවා. ඊට පස්සේ ඒ කෝක් එක කොහොමද දෙන්නෙට බොන්න බෑ. ඒ හින්දා තව කෝක් එකක් ගන්න ගිහිල්ලා කන්න බඩේ ඉඳ නැති වෙනවානේ. ඒ නිසා එක කෝක් එකක් අරගෙන අපි දෙන්නත් එක බෙදාගෙන කෑවා. මම කෑමට හරි පෙරේතයි. හරිම පෙරේතයි. ඉතින් මම සාමාන්‍යයෙන් කන වෙලාවට කතා කරන්න කැමති නෑ. හැබැයි මම හරි එක්සයිටඩ් මේ දවස්වල. ඒ නිසා එච්චර ගාණක් නෑ අපි කීව කෑවා. So guys, this good news for you, those who is living in UAE and going to shopping in Carrefour. Please don't throw your bills. Please check behind your receipt, so you will see there is a restaurant name and Carrefour 20% discount for next shopping, like that. So you can use this benefit. Do not throw your bill before checking. Okay, this is the good benefit for you. ඉතින් ඔන්න ඕකයි තත්ත්වය. ඒකයි මම කිව්වේ බිල් එක විසික් කරන්න කලින් හැම වෙලේම බිල් එක චෙක් කරලා බලන්න මේ මොනවද අපිට ඒකෙන් යූස් කරන්න පුළුවන් බෙනිෆිට් කියලා. එතකොට ඇයි අපිට මොකක් හරි ඩිස්කවුන්ට් එකක් හරි මොකක් හරි බෙනිෆිට් එකක් හරි ඔෆර් එකක් තියෙනවා නම් අපි ගෙවපු මුදලට වටිනාකමක් දෙන්න යාලා කැමති නම් ඒ අපි ඒක යූස් කරන්න නැත්තේ. ඉතින් ඒ නිසා හැම වෙලේම මම දන්නේ ලංකාවේ මෙහෙම chances තියෙනවද කියලා. ඔය මේ CCC එකෙන් එහෙම Majestic City එකෙන් එහෙම ගිහිල්ලා බඩු ගන්නකොට මොන හරි එහෙම offers තියෙනවද කියලා මම දන්නේ නැහැ. මමත් මේ පාර ওই මරීනා මෝල් එකට ගියාට පස්සේ තමයි ඒක නෝට් කරේ. පිටිපස්සේ බිල් එකේ පිටිපස්සේ එක රෙස්ටොරන්ට් වල නම් මෙන්ෂන් කරලා තියෙනවා මේ රෙස්ටොරන්ට් වලින් ඔෆර්ස් තියෙනවා මේ බිල් එක සබ්මිට් කරොත් කියලා. එයාලා ඒ කොටස කපාගෙන ඉවරලා අපිට අපේ අවශ්‍ය මෙනු එක දීලා ඊට පස්සේ ඉතුරු කොටස අපිට ආයෙ දෙනවා. ආයෙ පස්සේ දවසක යූස් කරන්න. ඒකේ වැලිඩ් පීරියඩ් එකක් නැහැ. there is no valid limitation. And it's not only in the Abu Dhabi Marina Mall. If you are going outside to the store, so you can purchase as well.
No need to go to the Marina Mall just to eat some burger. In outside the city also we have Texas, we have Burger King, so you can use this coupon for that areas as well. I already checked with them, so we can use in that outlets as well. කාලා ඩෙසර්ට් ටිකක් කෑවේ නැත්තම් හොඳ නැහැනේ. ඒ නිසා ඊට පස්සේ මම අර ලංකාවේ මැක්ඩොනල්ඩ් එකකින් මම ගත්ත රුපියල් 25 අයිස්ක්‍රීම් එක මතක් වෙලා මෙහිත් අයිස්ක්‍රීම් ගන්න ගියා මැක්ඩොනල්ඩ් එකට. හැබැයි එයාලා දෙන්නේ ඩ්‍රයි චොක්ලට් ෆිලින් එකක් දාලා නෙමෙයි, ඒක සිරප් එකක් දාලා දෙන්නේ. බ්ලොග් එක ඉවර වෙන්නයි යන්නේ ළමයි. ආයෙත් අලුත් බ්ලොග් එකකින් එනකන් පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න. ආදරේ.